යාළුවෝ හැමෝම SL ස්ටෝරි ටියුබ් channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට පෙන්වන්නේ 2002 දී තිරගත වුණු හැචින් කියන අමුතුම විදියේ හොරර් චිත්‍රපටයක්. මේ කතාව තියෙන්නේ පර්ෆෙක්ට් ෆැමිලි එකක් වගේ පේන පවුලක් ඇතුලේ සැඟවුණු ඇත්තක නෑ. බාහිර ලෝකයට හැමදේම පර්ෆෙක්ට් කියලා පෙන්වන්න හදන අම්මා කෙනෙක් නිසා ඒ පර්ෆෙක්ට් ලයිෆ් එක ඇතුලේ හිර වෙලා ඉන්න පුංචි ගෑනු ළමෙක් ගැන කතාවක්. ඉතින් ඔයාලා කතාව ස්පොයිල් කරගන්න කැමති නැත්නම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න. ඒ වගේම වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් SL Story Tube channel එක subscribe කරලා bell icon එක on කරලා තියාගන්න. එහෙනම් අපි කෙලිම කතාවට යමු. කතාව පටන් ගන්නේ අවුරුදු 12ක ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් වන ටින්ජාගෙන්. එයාගේ අම්මා ටින්ජාව වීඩියෝ කරනවා. එයත් කලින් අයිස් ස්කේටිං කරපු කෙනෙක්. මේ පවුල ජීවත් වෙන්නේ හරිම ලස්සන ලොකු ගෙදරක. ලෝකයට පෙන්වන්නේ මේක හරිම ආදර්ශමත් ෆින්ලන්ත පවුලක් කියලායි. වීඩියෝ එක ඉවර කරන්න හදද්දිම එකපාරටම කපුටෙක් ජනේලෙන් ඇතුළට ඇවිත් ගෙදර තිබුණු වටිනා බඩු සහ ලාම්පු කුඩු කරලා ලොකු අවුලක් කරනවා. ටින්ජා හිමින් ගිහින් ඌව රෙද්දකින් වහලා අල්ලගෙන අම්මට දෙනවා. ඒත් අම්මා කරන්නේ ඌව අල්ලලා බෙල්ල කඩලා මරලා දාන එක. ටින්ජාට දුක හිතුණත් අම්මා කිව්ව නිසා ඌව කුණු කුඩේට දානවා. කුණු කුඩුවේ ළඟදී ටින්ජාට අල්ලපු ගෙදර රීටාව මුණ ගැහෙනවා. එයාට බල්ලෙක් ඉන්නවා. ටින්ජා බල්ලව අල්ලන්න ගියාම බල්ලා එයාට ගොරවලා ඇඟිලි හපන්න හදනවා. රීටා ඒ ගැන සමාවිල්ලුවත් Tamanට තුවාල වුණේ නැති නිසා ටින්ජා එක ගණන් ගන්නේ නැහැ. එදා රෑ අම්මා ටින්ජාට පෙන්නනවා ඔවුන් කොච්චර පරිපූර්ණ පවුලක්ද කියලා හදපු අලුත් වීඩියෝ එකක්. ටින්ජා අලුත් අසල්වැසියන් ගැන අම්මට කියනවා. ඒ වගේම රීටා හෙට එයාට ගෙදර එන්න කිව්වා කියලා ටින්ජා අම්මට කියනවා. ඒත් අම්මා කියන්නේ අසල්වැසියන් ගැන හොය ඉන්න නැතුව හෙට තරගයට යන්න ලෑස්ති වෙන්න කියලා. එදා රෑ ටින්ජාට කපුටෙක් කෑ ගහන සද්දයක් ඇහිලා ඇහැරෙනවා. එයා ඒ පස්සේ කැලේට ගියාම අර තුවාල වුණු කපුටා තාමත් පණ ඇදලා ඉන්නවා දකිනවා. එයා ඌට උදව් කරන්න හැදුවත් ඒකෙන් උනේ ඌට තවත් රිදුන එක විතරයි. ඉතින් එයා ගලක් අරන් ඌට ගහලා මරලා දාන්නේ සතා විඳවන එක නතර කරන්නයි. එතකොටම එයා දකිනවා බිත්තරයක්. කපුටා ආපහු ඇවිත් තියන්නේ ඒක නිසායි. සතාව මරපු එක ගැන දුක හිතුණු නිසා ටින්ජා ඒ බිත්තරේ ගෙදර අරන් ඇවිත් එයාගේ ටෙඩි බෙයා යට තියලා බිත්තරේ රකින්නවා. ඊළඟ දවසේ ජිම්නාස්ටික් පුහුණුවීම් වලදී ටින්ජාට හරියට ලෑන්ඩ් කරගන්න බැරි වෙනවා. පුහුණුකරු එයාට කියනවා තමන් ගැන විශ්වාස කරන්න, වැඩි මහන්සි වෙන්න එපා කියලා. එතකොට තරගයට යද්දී හොඳ මට්ටමකට එන්න පුළුවන් කියලා ඔහු කියනවා. පුහුණුවීම් ඉවර වෙලා ගෙදර එද්දී ටින්ජා දකිනවා අම්මා ගෙදර වැඩට ආපු මිනිහෙක් එක්ක තුරුළු වෙලා ඉන්නවා. ටින්ජාව දැක්ක ගමන් ඒ දෙන්න ඈත් වෙනවා. අම්මා ඒ මිනිහව ටෙරෝ කියලා හඳුන්වා දීලා ටින්ජාට ඇඳුම් මාරු කරගන්න යන්න කියනවා. ටික වෙලාවකින් අම්මා කාමරයට ඇවිත් තරගයට අඳින්න ලස්සන ඇඳුමක් එයාට දෙනවා. ඒත් ටින්ජා මුකුත් නොකියා ඉන්න විදිහේ අම්මට තේරෙනවා දුව මේ හොර වැඩේ දැක්කා කියලා. අම්මා ටෙරෝ එක්ක තියෙන සම්බන්ධය පැහැදිලි කරලා මේක රහසක් විදිහට තියාගන්න කියලා ටින්ජාගෙන් ඉල්ලනවා. ටින්ජා ඒකට කැමති වෙනවා. අම්මා කියනවා එයා දවස් කිහිපයකට එළියට යනවා කියලා. දවස් කිහිපයකට පස්සේ අම්මා බිස්නස් ට්‍රිප් එකක් ගියා කියලා ආපහු එනවා. ඒත් එයා ඇත්තටම ගියේ ටෙරෝ මුණ ගැහෙන්නයි. එදා ටින්ජා බිත්තරේ බැලදී ඒක ගොඩක් ලොකු වෙලා තියෙනවා දැකලා පුදුම වෙනවා. ඒක තාම පිපිරලා නැති නිසා එයා එක ටෙඩි බෙයා ඇතුළේම ආයෙ හංගනවා. ඊළඟ දවසේ පුහුණුවීම් වලදී ටින්ජාට ආපහු රීටාව මුණ ගැහෙනවා. ටින්ජා දක්ෂ වුණත් රීටා එයාගේ රුටීන් එක හරිම ලස්සනට කරනවා. ඒක දැකලා කෝච්චි එයාගේ අම්මයි දෙන්නම පුදුම වෙනවා. ඉතින් පුහුණුවීම් ඉවර වෙලත් අම්මා ටින්ජාට බල කරනවා රීටා වගේම කරන්න කියලා. වැඩි මහන්සි වුණු නිසා ටින්ජාගේ අත්වල කරකට ඇවිත් තිබුණා. ඒත් අම්මා ඒක ගණන් ගන්නේ නැහැ. අන්තිමේදී එයා ලෑන්ඩින් එක හරියට කළත් ඒක තව දියුණු වෙන්න ඕන කියලා අම්මා කියනවා. කොහොම හරි එදා ගෙදර ආවට පස්සේ රෑ ටින්ජා බිත්තරේ අල්ලද්දී ඒක ඇතුලෙන් එළියක් එනවා. ඒ ඇතුලේ ඉන්න සතා ටින්ජාගේ ඇඟිලි යන පැත්තටම යනවා. පස්සේ අම්මගේ කාමරයට ගියාම අම්මා කියනවා එයා ආදරය කරනවා කියලා. ටින්ජා හිතන්නේ ඒ තාත්තා ගැන කියලා. ඒත් අම්මා ආදරය කරන්නේ ටෙරෝට. ඒක ඇහුවම ටින්ජාගේ මූණේ තිබුණු හිනාව නැති වෙනවා. ටින්ජා තාත්තා ගැන දුක් වෙනවා. මොකද එයාට මේ තත්ත්වය හරියට තේරෙන්නේ නැති නිසා. එයා කාමරයට ඇවිත් බිත්තරේ බදා ගන්නවා. ඒක දැන් ටෙඩි බෑයකටත් වඩා ලොකු වෙලා. ටින්ජාගේ කඳුළු බිත්තරේ උඩ වැටෙද්දී ඒක පිපිරෙන්න ගන්නවා. එයා අල්මාරියේ හැංගිලා බලන් ඉති බිත්තරෙන් එළියට ආපු සතා ජනේලෙත් කඩාගෙන පැනලා යනවා. තාත්තා කාමරයට ඇවිත් ගැඩුණු ජනේලය දකිද්දී ටින්ජා ඉක්මනට ඇඳ රෙත්තෙන් වහ ගන්නවා. ලොකු කුරුල්ලෙක් ජනේලේ කඩාගෙන ආවා කියලා එයා බොරුවක් කියනවා. ඊට පහුවදා එයාලා වීදුරු කෑලි අයින් කරනවා.
එදා රෑ කපුටෙක් කෑ ගහන සද්දේ ටින්ජාට ඇහෙනවා. එයා බලද්දි අර සතා ජනේලෙ ගාව ඉන්නවා. සතා එයා ළඟට බහින්න හදද්දී ටින්ජා බයෙන් පස්සට වෙනවා. එයා මේ සතා දිහා හොඳට බලද්දී මේ සතා ටිකක් අමුතු විදිහට පරිණාමය වුණු කුරුල්ලෙක් වගේ සතෙක් කියලා එයාට වැටහෙනවා. මේ සතා එයාට කරදර කරන්නේ නැහැ. ඌ ජනේලෙ කඩාගෙන යනකොට එයාගේ තුවාල වුණු අත ටින්ජාට පෙන්නනවා. ටින්ජා ඒ වීදුරු කෑල්ල අයින් කරනවා. මේ සතා ටින්ජාගේ අත අරන් එයාගේ ඔළුව උඩ තියාගන්නවා. හරියට නිකම් ඌට ආදරය කරන්න කියනවා වගේ. ඌගෙන් අනතුරක් නැති නිසා ටින්ජා ඌව නාවන්න බාටබ් එකට අරන් යනවා. මොකද ඌ ගඳ ගහන නිසා. වතුර එක්ක සෙල්ලම් කරද්දී ටින්ජාගේ මල්ලි බාත්රූම් එකට එන්න හදනවා. ටින්ජා දුවගෙන ඇවිත් දොර අල්ලගෙන එයාගේ මල්ලි එතනින් යනකම් ඔහුව ඉවතට තල්ලු කරනවා. නෑවට පස්සේ දෙන්නම ආයෙ කාමරයට එනවා. ටින්ජා ඇඳ උඩ නිදාගද්දි අර සතා ඇඳ යට නිදා ගන්නවා. නිදාගෙන ඉද්දී අල්ලපු ගෙදර රීටාගේ බල්ලා බුරන සද්දෙට ටින්ජාට කේන්ති යනවා. ඒ සද්දෙට අර සතාටත් ඇහැරිලා ඌ කාමරෙන් එළියට යනවා. ටික වෙලාවකින් ටින්ජා ඇහැරෙද්දී සතා ඉන්නේ එයාගේ ඇඟ උඩ. සතාගේ කටින් ටින්ජාගේ මූණට කෙල වැටෙනවා. ඒත් එයා ඒක ඉවසගෙන ඉන්නවා. එතකොටම සතා ටින්ජාගේ ඔළුව පැත්තකට හරවනවා. එතන තියෙන රීටාගේ බල්ලගේ බෙල්ල කපපු මල සිරුර. ඒක දැකලා අප්පිරියාවට ටින්ජාට වමන යනවා. අර සතා කරන්නේ කුරුල්ලෝ පැටවුන්ට කවනවා වගේ ඒ වමනේ කන එක. ටින්ජා බල්ලව තුවායක ඔතාගෙන ගිහින් වත්තේ වල දානවා. ඒත් මල්ලි ඒක එයාට හොරෙන් බලාගෙන ඉන්නවා. ටින්ජා කාමරයට ඇවිත් ඇඳයට ඉන්න සතාව හුරතල් කර කර ඉද්දී තාත්තයි මල්ලි කාමරයට කඩා වදිනවා. මල්ලි තාත්තට කියලා තියෙන්නේ කලින් දවසේ බාත්රූම් මුකේ වුණ දේ ගැන. තාත්තා ටින්ජාට බනින්න හදෙද්දී එයා දකිනවා ඇඳ රෙද්දේ ලේ ගෑවිලා තියෙනවා. ඉතින් එයා හිතන්නේ ටින්ජා වැඩි වියට පත් වෙලා කියලා. ඉතින් ඔහු මල්ලිව කාමරෙන් එළියට එක්කගෙන යනවා. ඊළඟ දවසේ ටින්ජාට පෙට් ෂොප් එකේදී එයාගේ ජිම්නාස්ටික් කණ්ඩායමේ යාළුවෝ ටික මුණ ගැහෙනවා. ටින්ජා හරිම ලැජ්ජාශීලී නිසා අනිත් ළමයි හිතන්නේ එයා ටිකක් අමුතුයි කියලා. හැබැයි රීටා එයාට වඩා වෙනස්. ටින්ජා රීටා එක්ක ගෙදර එද්දී රීටා එයාගේ නැතිවුණු බල්ලාගේ පෝස්ටර් වගේක් එයාට දෙනවා අලවන්න කියලා. ටින්ජා ගෙදර ආවම අම්මා එයාට අලුත් පනාවක් දෙනවා. එයා ඒකෙන් කොණ්ඩේ පීරනවා. මල්ලි අර බල්ලාගේ පෝස්ටරය දැකලා ගෙදරින් එළියට යනවා. ටික වෙලාවකින් එයා බල්ලගේ මල සිරුර අරන් ඇවිත් කියනවා ටින්ජා තමයි මේකව මරලා බල දැම්මේ කියලා. අම්මයි තාත්තයි මල්ලිට බනිද්දී ටින්ජා මුකුත් නොකිය සද්ද නැතුව ඉන්නවා. එයාගේ මල්ලි එයාව තල්ලු කරලා කේන්තියෙන් බිම අඩි හප්පමින් එතනින් පිට වෙලා යනවා. ටින්ජා බිම වැටෙන සද්දෙට අර සතා ඇහැරෙනවා. ඒ එක්කම එයාගේ මල්ලිට ටින්ජාගේ කාමරය ඇතුලේ මොකෙක් හරි හෙලවෙන හැවණැල්ලක් පේනවා. ඔහු කාමරයට ඇවිත් ඇඳයට බලද්දී අර සතා එකපාරටම එළියට පනිනවා. මල්ලි බයෙන් පස්සට වෙද්දී ටින්ජාට එකපාරටම ෆිට් එක වගේ හැදෙනවා. එයා දඟලනක නතර කරන්න අම්මා ටින්ජාගේ මූණට පාරක් ගහනවා. එතකොටම ඒක නතර වෙනවා. ටින්ජාට සිහිය එද්දී මල්ලි දුවලා ගිහින් අම්මලාට කියනවා ටින්ජාගේ ඇඳයට සතෙක් ඉන්නවා කියලා. අම්මා කාමරේ පරීක්ෂා කරද්දී දකිනවා තරගයට අඳින්න ගෙනාපු ඇඳුම ඉරලා තියෙනවා. ටින්ජා උඩ බලද්දී දකිනවා අර සතා හැංගිලා ඉන්නවා. අම්මා හිතන්නේ ටින්ජා තරගයට අකමැති නිසා ඇඳුම ඉරාගත්තා කියලා. එයා කේන්තියෙන් එළියට යනවා. පස්සේ ටින්ජා කුරුල්ලන්ට දෙන කෑම කනවා. ඒකෙන් එයාට වමනේ යනවා. ඒ වමනේ අර සතා කනවා. කෑවට පස්සේ සතා කියනවා ඇලී කියලා. එදා ඉඳන් ටින්ජා සතාට ඇලී කියලා නම තියලා එයාගේ ඇඳුමක් අඳිනවා. එදා රෑ හැමෝම නිදාගෙන ඉද්දී ඇලී හොරෙන් අම්මගේ කාමරයට ගිහින් අම්මගේ ඇඟේ කෙල ගන්නවා. අම්මා ඇහැරෙද්දී කවුරු හරි කාමරයෙන් එළියට යනවා වගේ එයාට පේනවා. තමන්ගේ සුදු පාට කාපට් එක උඩ තියෙන කුරුළු පිහාටුවක් දැක්කට පස්සේ අම්මා පිහකුත් අතින් අරගෙන මුළු ගේ පුරාම පරීක්ෂා කරනවා. එතකොටම මල්ලි දුවගෙන ඇවිත් කියනවා ටින්ජා අම්මා කෙනෙක් වෙලා කියලා. අම්මා එයාට කියනවා ඔයා නරක හීනයක් දකින්න නැති කියලා එයාව ෂේප් කරගන්නවා. ඊට පහුවදා ටින්ජා ඇලිව ලස්සනට අන්දලා කොණ්ඩේ පීරලා එයා ලස්සනයි කියලා කියනවා. පුහුණුවීම් වලදී රීටා ගොඩක් දක්ෂ විදිහට කරන නිසා එයාට තරගයට සහභාගී වෙන්න ඉඩ ලැබෙනවා. ඒක දැකලා අම්මා ටින්ජාගේ දක්ෂතාවය රීටා එක්ක සංසන්දනය කරමින් ටින්ජාගේ හිත රිදෙන විදිහට එයාට ඇනුම් පද කියන්න පටන් ගන්නවා. පුහුණුවීම් ඉවර වෙලා අම්මා රීටාව ගෙදර අරලවන්න හැදුවත් රීටා පයින් යන්න කැමති වෙනවා. ගෙදර යන අතරමඟදී ටින්ජා බය වෙලා වගේ එයාගේ අම්මට කියනවා වාහනය ආපස්සට හරවන්න කියලා. මොකද ඇලි රීටා පස්සෙන් යන බව එයාලා දෙන්න අතර තියෙන මානසික සම්බන්ධය හරහා ටින්ජාට දැනෙනවා.
ඒ වෙලාවේ රීටාට දැනෙනවා කවුරු හරි තමන්ගේ පස්සෙන් එනවා කියලා. ඒත් හැරිලා බලද්දි කවුරුත් නැහැ. රීටා දුවන්න පටන් ගන්නවා. ආපහු හැරිලා බලද්දි ඇලි ඉන්නවා. දැන් ඇලිට හොටක් නැති නිසා එයාගේ පෙනුම මනුස්ස රූපයකට සමානයි. රීටා බයෙන් කෑ ගහනවා. ඇලි රීටාට පහර දෙද්දි ඒ වේදනාව ටින්ජටත් දැනෙනවා. ගෙදර ආපු ගමන් ටින්ජා ඇලිව හොයනවා. ඒත් අල්මාරියේ තියෙන්නේ ඇලිගේ හොට විතරයි. ඊළඟ දවසේ අම්මා කියනවා තරගයට කලින් ටෙරෝගේ ගෙදර ඉන්න යනවා කියලා. අම්මා ටින්ජාව තාත්තා ගාව තියලා යනවා. තමන්ගේ බිරිඳගේ අනියම් සම්බන්ධය ගැන තමන් දන්නා බව තාත්තා මෙතනදී ටින්ජාට කියනවා. එයා කියනවා ඔහු අම්මාට ගරු කරනවා කියලා. ඒත් ඇත්තටම ඔහු ඉන්නේ ලොකු හිතේ අමාරුවකින්. පස්සේ දවසක ටින්ජා අම්මා එක්ක ටෙරෝගේ ගෙදරට යනවා. ටෙරෝ කියන්නේ බිරිඳ නැති වුණු කෙනෙක්. එයාට හෙල්මි කියලා බබෙකුත් ඉන්නවා. ටින්ජාගේ අම්මා ඒ බබාව තමන්ගේ අතට ගන්නේ හරියට හෙල්මි තමන්ට දාව දරුවෙක් වගේ. එදා රෑ ඇලි ජනේල ගාවට එනවා. ටින්ජා එයාට ඇතුළට එන්න ඉඩ දෙනවා. එයාලා දෙන්න එකට නිදාගෙන ඉන්නකොට ඇලිගේ පෙනුම සහ ඉරියව් වගේම එයාගේ රවුම්රන් පාට කොණ්ඩයත් එක්ක එයා වඩාත් මනුස්ස ස්වරූපයකට පත්වෙන බව ටින්ජට හොඳින්ම පේනවා. ඊළඟ දවසේ ටෙරෝ ටින්ජට හරිම කරුණාවෙන් සලකනවා. ඒ වගේම එයාව හිනස්වන්නත් ඔහු සමත් වෙනවා. එදා ටින්ජා රෝහලේ ඉන්න රීටාව බලන්න යනවා. එතනදී රීටාට බරපතල තුවාල සිද්ධ වෙලා තියෙන බවත් විශේෂයෙන්ම එයාගේ වම්මත කපලා අයින් කරලා තියෙන බවත් ටින්ජා දකිනවා. රීටා එකපාරටම ටින්ජාගේ අතින් අල්ලගෙන ටින්ජාවත් බය වෙන විදියට භයානක විදියට කෑ ගහනවා. ඉතින් එයා රීටාගෙන් බේරලා එතනින් දුවලා යනවා. රීටා දිගටම කෑ ගහමින් ඉන්නවා. ආපහු ගෙදර ආපු ගමන්ම ටින්ජා කාමරයට ගිහින් දොර වහගෙන අඬන්න පටන් ගන්නවා. ඒ ඇලි රීටාට කරපු දේ ගැන එයාට තේරුම් යන නිසායි. එයා ඇලිට හොඳටම කෑ ගහලා බයිනවා. මොකද එයා හිතුවක්කාර විදියට කරපු මේ වැඩේ නිසා. පස්සේ එයා Tamanටම ගහ ගන්නවා. මොකද එතකොට ඇලිටත් රිදෙන නිසා. දෙන්නටම තවදුරටත් තුවාල වෙන්න කලින් ඇලි එයාව නතර කරනවා. පස්සේ ටින්ජාගේ හිත හැදෙනකන් ඇලි එයාව Tamanගේ තුරුලට අරගෙන අඬන්න ඉඩ දෙනවා. ටික වෙලාවකින් ටින්ජා ඇහැරෙනකොට එයාට පේනවා ඇලි දැන් එයාගේ රූපයට ගොඩාක්ම සමාන වෙලා ඉන්න බව. ටින්ජා කාමරෙන් එළියට ගිහින් ටෙරෝගේ වර්ක්ෂොප් එකට යනවා. එතනදී එයාට ටෙරෝව හම්බ වෙනවා. ඔහු එයාට ජිම්නාස්ටික් තරගය සඳහා පාවිච්චි කරන්න එයාගේ නම කොටපු අත්ආවරණ යුගලයක් තෑගි දෙනවා. ටෙරෝ එක්ක ඉන්නකොට ටින්ජාට ලොකු පහසුවක් දැනෙනවා. ටින්ජා ඔහුට විවිධ වර්ගයේ කාට්වීල් කරන හැටි පෙන්වනවා. හැබැයි එයාට ඒරියල් කියන පැනීම කරගන්න හැම වෙලේම අමාරු වෙනවා. ටින්ජා තුවාල කරගන්න කලින් ටෙරෝ එයාව නවත්තනවා. ටින්ජා මේ ජිම්නාස්ටික් කරන්නේ තමන්ගේ කැමැත්තෙන් නෙවෙයි. අම්මාගේ බලපෑම නිසා කියලා එයාගේ මූණ බලලම ටෙරෝ තේරුම් ගන්නවා. ටින්ජාගේ හිත සැහැල්ලු කරන්න හිතාගෙන ටෙරෝත් කාට්වීල් එකක් කරන්න උත්සාහ කරලා ඒක අසාර්ථක වුණාම තමන්ටම hina වෙනවා. ඒ වෙලාවෙම ඇලි කුරුල්ලෙක් වගේ ශබ්ද කරනවා ටින්ජාට ඇහෙනවා. ඒ නිසා ටින්ජා ඉක්මනින් එතනින් මාරු වෙනවා. ටික වෙලාවකින් ටෙරෝ එයාගේ පස්සෙන් එනවා. ටින්ජා ඔහුත් එක්ක කතා කරන්න අකමැති වුණාම ඔහු බලෙන්ම දොර අරිනවා. එතකොට එයා දකිනවා ඇලි ටින්ජාගේ වමනේ අනුභව කරන පිළිකුල් සහගත දර්ශනය. ඒකෙන් කේන්ති ගිය ඇලි ටෙරෝට පහර දෙන්න පනිනවා. ඒත් එක්කම පැත්තක හිටපු ටින්ජා හයියෙන් දොර වහනවා. ඒ වෙලාවේ දොරට අහුවෙලා ටෙරෝගේ අත තුවාල වෙනවා. ටින්ජා දොර පිටිපස්සේ හැංගෙනවා. ඒ නිසා ඇලිව දකින ටෙරෝ හිතන්නේ ඒ ඉන්නේ ටින්ජා කියලායි. ටික වෙලාවකට පස්සේ ඔහු තුවාල වුණු අතේ බැන්ඩේජ් පටි ඔතමින් ඉන්නකොට ටින්ජා එළියට එනවා. සිද්ධ වුණු දෙයට එයා සමාවිල්ලනවා. ඔහුට තවත් කරදරයක් නොවෙන්න Taman බස් එකේ ගෙදර යන බවත් ආයෙත් ඔහු මුණ ගැහෙන්න එන්නේ නැහැ කියලා ටින්ජා එයාට කියනවා. ටෙරෝ ඊටාම සංසුන්ව එක ප්‍රතික්ෂේප කරලා කියනවා ඒ වගේ දෙයක් කරන්න අවශ්‍ය නැහැ කියලා. හැබැයි ටින්ජාගේ මේ අමුතු හැසිරීම ගැන අම්මට කියන්න ඕන කියලා ඔහු කියනවා. ටින්ජා එයාට බැකෑපත් වෙලා ඉල්ලනවා ඒ ගැන නම් අම්මට කියන්න එපා කියලා. ටින්ජා ඇලි ගැන ටෙරෝට කියන්න හදනකොටම අම්මා ඇවිත් එයාව තරඟයට යන් කියලා එක්කගෙන යනවා. ටෙරෝ අම්මට බොරුවක් කියනවා වැඩ කරද්දී අත තුවාල වුණා කියලා. එළියේ පුහුණුවීම් කරන අතරතුර ටින්ජාගේ අම්මා එයාට කොයිතරම් දැඩි නීති රීති දාන හැමදේම උපරිමයෙන් බලාපොරොත්තු වෙන කෙනෙක්ද කියලා ටෙරෝට තේරෙනවා. හැබැයි හෙල්මිට නම් අම්මා හරිම ආදරණීය කරුණාවන්ත කෙනෙක්. ටින්ජා ඒ දිහා බලාගෙන ඉන්නකොට එයාට පේනවා ඇලි ජනේලේ ළඟ ඉන්නවා. ඒ නිසා හෙල්මිවත් එයාලත් එක්කම එකගෙන යමු කියලා ටින්ජා දිගින් දිගටම අම්මගෙන් ඉල්ලනවා. ඒත් අම්මා එක කරන්න බෑ කියනවා.
තරගයේ තියෙන තැනට ගියත් ටින්ජා ඉන්නේ හෙල්මි ගැන ලොකු බයකින්. මේ අතරතුර අම්මා මුළු පවුලම සම්බන්ධ කරගෙන තරගය ගැන ලයිව් ස්ට්‍රීම් එකක් කරනවා. ටින්ජා එයාගේ ජිම්නාස්ටික් දක්ෂතා පෙන්වන්න පටන් ගන්නකොටම ඇලි එක තියෙන සම්බන්ධය තවත් අදින් දැනෙන්න ගන්නවා. එයා දකිනවා අම්මා අලුත් පවුලක් පටන් ගන්න හදනවා කියන අදහස නිසා ඇති වුණු කෝපයෙන් ඇලි ටෙරෝගේ පොරව අරගෙන හෙල්මිව මරන්න යන දර්ශනයක්. ඇලි හෙල්මිව මරන්න හදනකොටම ටින්ජා හිතාමතාම එයාගේ මැණික් කටුව තුවාල කරගෙන ඒක නතර කරනවා. ටෙරෝ හෙල්මිගේ කාමරයේදී ඇලිව දකිනවා. ඒත් ඔහු එයාව අල්ලගන්න කලින් එයා ඉක්මනින්ම දොරෙන් එළියට පැනලා දුවනවා. ටෙරෝ බයෙන් ඒ වගේම කලබලෙන් හෙල්මිව තමන්ගේ තුල්ලට ගන්නවා. ඔවුන් නැවත ගෙදර ආපු ගමන්ම ටෙරෝ අම්මත් එක්ක තියෙන සම්බන්ධය නවත්තනවා. මොකද එයා හිතන්නේ ඇලි කියන්නේ ටින්ජාමයි කියලා. ඒ නිසා ටින්ජාට ලොකු මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලා එයා විශ්වාස කරනවා. අම්මා ප්‍රශ්න විසඳගන්න උත්සාහ කළත් ඒක අසාර්ථක වෙනවා. එයා කේන්තියෙන් වාහනයට නැගලා එකපාරටම තමන්ගේ මූණ ස්ටියරින් වීල් එකේ හප්ප ගන්නවා. එයාගේ මුහුණෙන් ලේ එන්න පටන් ගත්තත් කිසිම දෙයක් උනේ නෑ වගේ එයා වාහනේ ඩ්‍රයිව් කරගෙන ආපහු ගෙදර එනවා. ඇලි එයාලා පස්සෙන් ආවත් ටින්ජා එයාට ගෙට ඇතුල් වෙන්න ඉඩ නොදී එයාව තල්ලු කරලා දානවා. අම්මා වීඩියෝ වල තාමත් සතුටින් ඉන්නවා වගේ රඟපාන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නේ නෑ. මේ අතරේ තාත්තට අහම්බෙන් වගේ එළියේ ඉන්න ඇලිව මුණ ගැහෙනවා. ඒ ටින්ජා කියලා හිතලා ඔහු එයාට ටින්ජාගේ කාමරයට එන්න ඉඩ දෙනවා. ටින්ජා තමන්ගේ ඇඟපත පිරිසිදු කරගන්න අතරතුර අම්මා කාමරයට ඇවිත් බලනකොට කබඩ් එක ඇතුලේ ඉන්න ඇලිව දකිනවා. එයත් ඒ ඉන්නේ ටින්ජා කියලා හිතලා ඇලිගේ කොණ්ඩේ පීරන්න පටන් ගන්නවා. හැබැයි එයා හයියෙන් කොණ්ඩේ පීරපු නිසා නොහිතපු විදිහට ඇලිගේ කොණ්ඩෙන් කොටසක් ගැලවිලා එනවා. අම්මා බයෙන් පස්සට යනවා. ඒත් ඇලි එයාව බදාගෙන එයාගේ නියපොතු වලින් අම්මාගේ පිටට තද කරනවා. ටින්ජාට මේ සද්දේ ඇහෙනවා. ඒ වගේ මේ වේදනාවත් ටින්ජාට දැනෙනවා. ටින්ජා එතනට දුවගෙන ඇවිත් අම්මව බේර ගන්නවා. එයාලා දෙන්න එක ළඟ ඉන්නකොට එයාලගේ ඇති පුදුම සහගත සමානකම් අම්මට පේනවා. ඇලි අම්මට පහර දෙන්න හදද්දි ටින්ජා මැදට පනිනවා. ටින්ජා කෑ ගහලා කියනවා කාටවත් ඔයාව ඕන නැහැ කියලා. ඇලි එතනින් පැනලා යන්න කලින් එයාගේ කට දෙපැත්තට පැලිලා යනවා. මේ අතරේ ටින්ජා අම්මට පැහැදිලි කරනවා මෑතකදී සිද්ධ වුණු හැම නරක සිද්ධියකටම වග කියන්න ඕන ඇලි කියලා. අම්මා ටින්ජා බදාගෙන එයාගේ හිත හදනවා. ඊට පස්සේ ඇලිගෙන් ආරක්ෂා වෙන්න කියලා ටින්ජාගේ අතට පිහියක් දෙනවා. එයාලා ඇලිව හොයන අතරතුර තාත්තයි මල්ලි එතනට එනවා. අම්මා එයාලට ඇලි ගැන කියනවා. ඊට පස්සේ එයා ආපහු කාමරයට ගියාම ඇලි අම්මට පහර දෙනවා. අම්මා කොහොම හරි පිහිය ගන්නවා. ඒ එක්කම ටින්ජා එනවා ඇලිට අනින්න එපා කියලා කෑ ගහගෙන. ඒත් අම්මා ඇලිගේ කකුලට අනිනවා. ඒ වෙලාවෙම ටින්ජාගේ කකුලෙත් ඒ වගේම තුවාලයක් හැදෙනවා. ඇලි මැරුණොත් Tamanටත් මැරෙන්න වෙනවා කියලා හිතලා ටින්ජා අම්මගේ ඊළඟ පාරට මැදට පයින්නවා. එතකොට පිහිය වදින්නේ ටින්ජාගේ පපුවටයි. අම්මා බය වෙලා පිහිය අයින් කරද්දී ටින්ජා ඇලිගේ ඇඟ උඩට වැටෙනවා. පුදුම වැඩේ කියන්නේ ඇලි ටින්ජාගේ ලේ ටිකක් අරන් බිව්වම එයාගේ ඇස් සම්පූර්ණයෙන්ම මනුස්ස ඇස් වගේ වෙනවා. එයාගේ කටේ තිබුණු පැලින් තුවාලයත් හොඳ වෙනවා. චිත්‍රපටයේ ඉවර වෙන්නේ Tamanට හිටපු හොඳම දුවව තමන්ම මරාගත්තා නේද කියලා මතක් වෙලා කම්පණයෙන් අම්මා අඬන අතරතුරයි. බාහිර ලෝකයට හැමදේම පර්ෆෙක්ට් කියලා බොරු ආටෝප පෙන්වන්න හදපු අම්මාට දැන් එයා පිළිකුල් කරන ඒ වගේම එයා අකමැති හැම නරක ගුණාංගයක්ම තියෙන ඇලි කියන දුවව දැන් නැගිටලා එයා ඉස්සරහා ඉන්නවා. ඇලි ටින්ජා වගේම පේන්න ගන්න එකෙන් අදහස් වෙන්නේ අම්මාගේ දරුණු බලපෑම් නිසා අහිංසක ඒ වගේම කීකරු ගෑනු ළමෙක් වුණු ටින්ජා වෛරයෙන් සහ කලකිරීමෙන් පිරුණු කෙනෙක් බවට වෙනස් වුණාද කියන එකයි. අම්මා කෙනෙක්ගේ දැඩි බලපෑම නිසා දරුවෙකුගේ පෞරුෂය බිඳ වැටෙන හැටි මේ කතාවෙන් හරි අපූර්වට ඒ වගේම බියකරු විදිහට පෙන්නනවා. ඉතින් මේ වගේ මූවි රිවිව් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා bell icon එක on කරලා තියාගන්න. අපි අලුත් කතාවකින් ආයෙ හම්බ වෙමු.